කර යන්න බා. බලන්න. ගාමිණියගේ බින්දද හෙලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට? ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාලට මාව අඳුනලා තියලා ඉන්නම්කෝ. මගේ නම නොවි. ඉතින් අද අපි යන්න හදන්නේ අපි හැමෝම ආස කරන රසම රස කෑමක රස බලන්න. ඒ තමයි pizza. හරි වැඩි කතාව ඕනේ නෑ. අපි යන්කෝ ගමනට. අපි ඇත්තටම මේ ගමන ප්ලෑන් කරලා තිබුණේ දැන් කීපයකට යන්න. ඒ වුණාට ඒ තැන් ඔක්කොටම නම් අපිට යන්න බැරි වුණා. මොකද වෙන්නේ කියලා ඔයාලා බලන්නකෝ ඉස්සරහදී. ඉතින් අපි මුලින්ම යන්න ප්ලෑන් කරේ බීච් එකට. ඒ වුණාට අපි මේ තැනට යන්න හැදුවේ වෙන තැනකට. ඒ වුණාට මගදී යනකොට මෙන්න මේ ලස්සන බීච් එක අපිට හම්බුණා. ඉතින් මං ඔයාලට පෙන්නන්න මේ බීච් එක කොහෙද තියෙන්නේ කියලා. නිගම්බ රෝඩ් එකේ යනකොට පමුණුගම රෝඩ් එකට දාපුවම තමයි අපිට මේ බීච් එක හම්බෙන්නේ. මේ බීච් එකේ නම තමයි සරක්කුව බීච්. ඉතින් ඔයගොල්ලොත් මීට කලින් මෙතෙන් ඇවිල්ලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මෙතන හරිය ලස්සනයි ළමයි. මොකද දැන් ඉර බහින වෙලාවනේ. ඒ වෙලාවට බීච් එක කොහොමත් ලස්සනයිනේ. මේ වෙලාවේ නම් කට්ටිය කවුරුත් වැඩිපුර හිටියේ නැහැ. හරිය නිදහස් නිස්කලංක තැනක්. ඔයාලට නිදහසේ ඇවිල්ලා ඉන්න පුළුවන්. ඇත්තටම ගෑනු ළමයින්ගේ මොලේ ප්‍රමාණය බලා ගන්න පුළුවන් බීච් එකට ගියපුවාම. මොකද කෙනෙක් එපා කියන දේම කරනවා කියන්නේ එයාට හරිය හොඳ මොලයක් තියෙනවා. මෙන්න මේ ප්ලේන් එක ගොඩාක් පාතින් තමයි ගියේ ළමයි. ඒක හරි ලස්සනයි. අර ඉර ඈතින් පේනකොට මේ ෆෝන් එකෙන් මට ඒක පෙන්වන්න බැරි තරම් හරිම ලස්සනයි. මං ඉතින් රැල්ල පාගන්න මෙයාවත් ඇදගෙන ගියා තෙමෙන්නේ නැහැ කියලා. දන්නේම නැතුව බැනුම් ගාගන්න තමයි මට උනේ. බලන්නකෝ. එහෙම තමයි ඉතින් වැරදීම් සිද්ධ වෙනානේ. දැන් ඉතින් මුහුදු වතුර නාගෙන තමයි පීට්සා කන්න යන්න වෙන්නේ. මං ඉතින් බීච් එකේ මෙන්න මේක අඳින්න ගොඩාක් try කරා. හැබැයි මං අඳින එක අර මුහුදු රැල්ල ඇවිල්ලා මකාගෙන යනවා. එහෙනම් කොහොම හරි අන්තිමේදී මං ජයග්‍රාහී ලෙස මෙන්න මේක ඇඳගත්තා. ඊට පස්සේ චූටි කකුළු එක හිටියා. ඒ කකුළු අපිත් එක්ක කෝචෝක් එකට වගේ එනවා හැංගෙනවා වගේ කර හිටියා. අන්තිමේදී අපි එයාවත් කොහොම හරි වීඩියෝ එකට දාගත්තා. ඔයාලා දන්නවනේ ඉතින් ගෑනු ළමයි ගැන. එයාලා ඉතින් ලස්සන තැන් වලට ගියපුවාම බීච් එකට ගියපුවාම ෆොටෝස් ගන්නවා, වීඩියෝස් ගන්නවා ඉවරයක් නැහැ. ඉතින් ඒ වගේ තමයි මමත්. එදා දවසේ මගේ ෆෝන් එකේ ගැලරි එකේ වැඩිපුරම තිබුණේ මේ බීච් එකේ ගත්තු ෆොටෝස් වීඩියෝස්. ඔයාලට පේනව නේද? ඉර මාම දැන් නොපෙනී යන්න තව චුට්ටි වෙලාවක් තමයි තියෙන්නේ. ඔන්න ඉතින් අන්තිමේදී අපි ලස්සන සන්සෙට් එකකුත් බලාගෙන අපේ ගමන ආපහු යන්න පටන් ගත්තා. ඇත්තටම මට මේ හිතුණා හරිද ඒ බීච් එකේ පරිප්පු වඩේ හරි ඉස්සෝ වඩේ හරි අයිස්ක්‍රීම් හරි ඒ වගේ මොන හරි කඩයක් හරි ෂොප් එකක් මොන හරි දාලා තිබ්බනම් හොඳයි කියලා මට හිතුණා. ඒක තමයි මේ කියව යන්නේ මෙයත් එක්ක. ඉතින් ඔයාලා දැන් දන්නවනේ අපි දැන් මේ අද යන්න හදන්නේ ගාෆීල්ඩුයි ඕඩි රස කර කන විටෝගේ පිට්සා කන්න කියලා. ඉතින් මේ වීටෝ පිට්සා ලංකාවේ 4 තැනක තියෙනවා. ඒ තමයි කැන්ඩි වල තියෙනවා, පෙරාදෙණියේ තියෙනවා, කොළඹ වල තියෙනවා, තව නිගම්බ වල තියෙනවා. ඉතින් මම ෆස්ට් ටයිම් තමයි මේ නිගම්බ වීටෝගේ පිට්සා එක කන්න යන්නේ. මං කැන්ඩි පෙරාදෙණියේ ගිහින් තියෙනවා. කොළඹ එකට තාම ගිහිල්ලා නැහැ. ඉතින් අපි දැන් ගිහින් බලමු නිගම්බ වල වීටෝ පිට්සා මොන වගේ රසක්ද තියෙන්නේ කියලා. කතාවෙන් අන්තිමේදී ඔන්න අපි තැනට ආවා. මේ තියෙන්නේ වීටෝ පිට්සා. ඉතින් ඔන්න ඇතුළට යන තැනම මෙන්න මේ 3 දෙනාත් ඉන්නවා. ඒ 3 දෙනාත් එක්ක ෆොටෝස් උත් ගහලා ඔයගොල්ලන්ට උඳුනක් ඇතුලෙන් ඇතුළට යනවා වගේ තමයි මේකේ එන්ට්‍රන්ස් එක හදලා තියෙන්නේ. මේ තැන හරියම ලස්සනයි, හරියම කලර්ෆුල්. ඔයාලට ෆොටෝස් ගන්න ඕන තරම් පුළුවන් මේ තැනට ආපුම. අපි බලමු ඒ වගේම කෑමත් හොඳයිද කියලා.
ඉතින් මේ තියෙන්නේ මෙයාලගේ මෙනු එක. මෙයාලගේ සුප්‍රීම් පීසා රේන්ජ් එකේ තියෙනවා කාබෝනාරා සහ හොට් ඇන්ඩ් ස්පයිසි චිකන් වගේ එක එක පීසා වර්ග තියෙනවා. තව මෙයාලගේ ප්‍රීමියම් පීසා රේන්ජ් එකේ රස්ටිකා, පෙපරෝනි ඇන්ඩ් බාබකියු චිකන් වගේ පීසා වර්ග තියෙනවා. ඒ වගේම මෙයාලගේ ස්පෙෂල් පීසා රේන්ජ් එකේ වැඩිපුරම යන අයිටම් එක තමයි ඕල් මීට් පීසා එක. එතකොට මම දැන් මෙතන කියපු හැම පීසා එකක්ම මෙයාලගේ ෆාස්ට් අයිටම්. එතකොට මෙයාලගේ ඩ්‍රින්ක්ස් වල තියෙනවා මිල්ක් ෂේක් තියෙනවා, මොයිටෝ වර්ග තියෙනවා, තව එක එක සොෆ්ට් ඩ්‍රින්ක්ස් වර්ග තියෙනවා. මෙයාලගේ වැඩිපුරම යන ඩ්‍රින්ක් එක විදිහට යාලා කිව්වේ චොක්ලට් මිල්ක් ෂේක් එක කියලා. ඉතින් අපි ඕඩර් කරා මුලින්ම ඕල් මීට් පීසා එකයි චොක්ලට් මිල්ක් ෂේක් එකයි. ඉතින් ඇත්තටම අද අපි මෙතෙන් එන්නේ පොඩි අපිට විශේෂ හේතුවක් තිබුණා. මොකද අද අපේ ඇනිවර්සරි එක. ඒකට මම මෙයාට පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න තමයි හදන්නේ. හැබැයි මෙයා ඒ මුකුත්ම දන්නේ නැහැ. අපි බලමු මෙයා සර්ප්‍රයිස් වෙනවද කියලා. ඉතින් මේ තියෙන අපි ඕඩර් කරපු මිල්ක් ෂේක් එක පෙනුවෙන් නම් මාර ලස්සනයි. කටට කෙලවරනවා. අයියට වඩා සාමාන්‍යයෙන් මම පැණි රස කන්න එහෙන රුසියා. ඉතින් මම මේක ආසාවෙන් කෑවා බිව්වා දෙකම කරා. ඇත්තටම මට මේ චොක්ලට් මිල්ක් ෂේක් එකට ලකුණු 10න් 10ම දෙන්න පුළුවන්. මොකද ඒ තරම් මට මේක රසයි. ඉතින් ඔයාලත් මෙහි ආපු වෙලාවක මේ මිල්ක් ෂේක් එක නම් try කරලා බලන්න. අමතක කරන්න එපා. හරිද? මතක තියාගන්න. ඔයාලා කවුරු හරි මේක try කරලා තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලගේ අදහස මොකක්ද කියලා. ඉතින් මේ තියෙන්නේ අපි ඊළඟට ඕඩර් කරපු all meat pizza එක. මේ all meat pizza එකට beef pepperoni, chicken, ham, beef, sausages හැම මීට් එකක්ම දාලා තියෙනවා. ඒක මම නම් highly recommend කරනවා ළමයි. මේකත් එක තව ඔයාලට හම්බෙනවා නයිකොචි සෝස්, තව ටොමැටෝ සෝස්, මායනීස් වගේ දේවලුත්. අන්න ඒවත් එක්ක විශේෂයෙන්ම නයිකොචි සෝස් එකත් එක්ක try කරලා බලන්න. ඒක මාර සැරයි, මාර රසයි. මේකේ පීට්සා එකේ රස තව වැඩි වෙන්න නම් ඔයා ඒ ටිකත් එක්ක තමයි මේක try කරලා බලන්න ඕනි. මට නම් මේකේ කෑල්ලේ දෙකක් කනකොට බඩ පිරෙනවා. ඔයාලට කොහොම වෙයිද දන්නේ? සාමාන්‍ය හොඳට කන කෙනෙකුට මේකෙන් භාගයක් කනකොට වගේ බඩ පිරෙන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කිව්වනේ අද අපිට ස්පෙෂල් ඩේ එකක් කියලා. ඒ වෙනුවට මම මෙයාට පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න තමයි හදන්නේ. ඉතින් මං ආපු ගමන් මෙයාට පේන්නේ නැති වෙන්න එතන හිටපු ස්ටාෆ් එකේ කෙනෙකුට කිව්වා මට මෙහෙම අද ස්පෙෂල් ඩේ එකක් තියෙනවා. ඔයාලට පුළුවන් නම් මට චූටි ඩෙකරේෂන් එකක් විතරක් කරලා දෙන්න. ඒකට මොන හරි charge වෙනවා නම් මම ඒක පේ කරන්නම් කියලා එයාලට කිව්වා. ඉතින් එයාලා මට කිව්වා හරි මිස් මං අහලා බලන්නම් කියලා ගිහිල්ලා එයාලා මට ඊට පස්සේ කිසිම දෙයක් කිව්වේ නැහැ. ඉතින් මම දන්නේ නැහැ එයාලා කරයිද නැද්ද කියලා හිත ඉද්දි මෙන්න එයාලා ඉතින් ගෙනාවා ඒ සර්ප්‍රයිස් එක. ඔයාලා බලන්නකෝ මේ මොකද්ද කියලා. ඒ වෙලාවේ මෙයා සර්ප්‍රයිස් වුණ විදිහත් බලා ගන්න හොඳද? ඉවවද? ගමෝ ගාමිණියගේ බින්දද අනේ මම ඇත්තටම හිතුවා එයාලා මෙච්චර ලොකු දෙයක් කරයි කියලා. එයාලා අපිට වෙනමම ඇනිවර්සරි එකට පීට්සා එකක් හදලා heart shape එකෙන් ගෙනත් දුන්නා. ඒ වගේම එයාලා ඒකට කිසිම පේමන්ට් එකක් ඇඩ් කරලා තිබ්බෙත් නැහැ. අනේ ගොඩාක් thank you ඔයාලා බලනවා නම්. ඔයාලා හරිම හොඳ ස්ටාෆ් එකක්. ඉතින් ඒකෙන් මේකෙන් කොහොම හරි අපි try කරන්න හිටපු තව එක දෙයක් මග හැරුණා. අපි මෙහි ලසන්ජ එක try කරන්නත් හිතාගෙන තමයි ආවේ. වැඩේ කියන්නේ මේ පීට්සා දෙකම කාලා අර මිල්ක් ෂේක් එකත් බීලා ඉවර වෙනකොට අපි දෙන්නගේ බඩේ චූටි ඉඩක්වත් තිබුණේ නැහැ. ඒ නිසා අපිට ඒක try කරන්න බැරි වුණා. ඒ වුණාට අපි දන්න විදිහට ඒ ලසන්ජ එකත් මාරම රසයි. ඔයාලා කවුරු හරි ගිහිලා තියෙනවා නම් ඔයාලා ලසන්ජ එක try කරලා තියෙනවා නම් ඒක කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා මොකද කියන්නේ හිතේ? ඉතින් මමට thank you කරන්නේ නැද්ද? මොකෝ? ඒ මං ඉතින් අරගන්න ගෙනත් දුන්නට. thank you. ඉතින් ඔන්න හැමදේම කාලා බෙලා ඉවර වෙලා අපි දැන් මේ බඩ චුට්ටක් බහින්නකන් ඉඳගෙන ඉන්නවා. එහෙමත් ඉඳලා ඉවර වෙලා අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. අද vlog එක ගැන ඔයාලට මොකද හිතුනේ? ඔයාලට මොනවද දැනගන්න තියෙන්නේ? ඔයාලා මොකද අපේ vlog එක ගැන හිතුනේ? තව මොන වගේ දේවල්ද ඔයාලා බලන්න ආස? ඒ හැමදේම ඔයාලා පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයා තාම මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න. ඒ වගේම අද වීඩියෝ එකට කැමති නම් like එකක් දාලා මට support එකක් දෙන්න අමතක කරන්නත් එපා හොඳද? තවත් අලුත් වීඩියෝ එකක් ඔයාට අරගෙන ආයෙ දවසක මම ඉක්මනටම එන්නම්. ඉතින් එතකල් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.